අයිබෝන් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ අද්භූත වීඩියෝ තියෙන channel එකට. එහෙනම් එන්න අද අපි වීඩියෝ එක ගැන වැඩි කතා නොකර බලමු. ඔයා හිතන්නේ මුහුදේ ඉන්න භයානකම සතා මෝර කියලාද? නැත්නම් ඊ තල්මසා කියලාද? ඇත්තටම මෝරෙක්වත් තල්මසෙක්වත් නෙවෙයි. මෝරෙක්ට වඩා දහස් ගුණයක් මාරාන්තික පෙනුමක් තියෙන හරි අහිංසක වීදුරුවක් වගේ පේන සතෙක් ඉන්නවා. මුගේ ඇඟේ ගෑවුනොත් ඔයාට ඉතිරි වෙන්නේ විනාඩි 2ක් වගේ පොඩි කාලයක් විතරයි. අද අපි කතා කරන්නේ මුහුදේ ඉන්න නොපෙනෙන මාරයා. එහෙමත් නැත්නම් බොක්ස් ජෙලිෆිෂ් ගැනයි. මූට බොක්ස් ජෙලිෆිෂ් කියන්නේ මුගේ හැඩයට හතරැස් පෙට්ටියක් වගේ තියෙන නිසා. මූ සාමාන්‍යයෙන් ජෙලිෆිෂ් කෙනෙකුට වඩා ගොඩක් වෙනස්. මුගේ සිරුර සම්පූර්ණයෙන්ම විනිවිද පේනවා. ඒ කියන්නේ වතුරේ ඉන්නකොට මූව පේන්නේ නැති තරම්. තවත් පුදුම හිතෙන දෙයක් තමයි මුහුදේ ඉන්න අනිත් ජෙලිෆිෂ්ලට ඇස් නැහැ. ඒත් මේ බොක්ස් ජෙලිෆිෂ්ට ඇස් විශාලයි. අනන්තගේ විස ගැන කතා කරොත් මෙච්චර භයානකයි කියලා ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. මුගේ සිරුරේ පහළට ඇදෙන දිග කෙඳි තියෙනවා. මේක කෙන්දෙකට එක විස සයිද මිලියන ගණනාවක් තියෙනවා. මේ විස අපේ ලේ වලට එකතු වුණ ගමන් මුලින්ම දැඩි වේදනාවක් දැනෙනවා. හරියට රත් කරපු යකඩයකින් යනවා වගේ. ඊට පස්සේ හදවතේ ගැස්ම නතර කරනවා. තප්පර කිහිපයකින් ස්නායු පද්ධතියම අඩපණ කරලා ලෝකේ ඉන්න විසම සර්පයෙක්ට දෂ්ට කළත් අපිට රෝහලට යන්න වෙලාව තියෙනවා. ඒත් මේ සතාගේ විස ශරීරගත වුණොත් ගොඩක් වෙලාවට වෙරළට පීනන්න වෙන්නේ නැහැ.